හායි කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ වීඩියෝ එකක් කියන්නේ මේක අර මේ මට හිතුණා මේ ගැන ඔයත් එක්ක කතා කරන්න මම දැන් ටිකකට කලින් ආලි අක්කගේ වීඩියෝ එකක් බැලුවා එයාගේ වීඩියෝ එකක් බලලා මට හිතුණා මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඇත්තටම එයා කතා කරන්නේ මේ අද අපේ ලංකාවේ නළු නිලියෝ ගැන ඇත්තටම ඉතින් යාළුවා දැන් හැසිරෙන්නේ මේ වෙන ලෝකෙකින් ඇවිල්ලා වගේ හරි අමුතු විදියට දන්නවනේ. එහෙනම් මේ මේකෙන් එයාලගේ ඉතින් අර දැන් අර දේශානිනේ ඉසුරු ලොකු හිටියාචි ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා නහය ප්ලාස්ටර් එකක් දාගෙන ෆොටෝ එකක් දාලා ඒකට ඉතින් දැන් හැමෝම හැලි ලියනවා හැමතැනම පෝස්ට් දාලා වීඩියෝස් දාලා සෑහෙන්න තියෙනවා ඉතින් යා ගැන. ඒක ගැන තමයි ආලියක වීඩියෝ එකක් දාලා තිබ්බේ. ඇත්තරම මේ එයාට කට්ටිය බයිනෝ එයා කුණුහරුප කියනවා එහෙමයි කියලා. ඒ වුණාට හැමෝටම තේරෙන අමු සිංහලෙන්ම කියලා තියෙනවා. අමු සිංහලෙන් කියලා තියෙනවා එයා ඉතින් නළු නිලියෝ ගැන ඇත්ත තත්ත්වේ අපිත් අහලා තියෙන ඇත්තරම දන්නේ නැහැ අහලා තියෙනවා. එයා කියන විදිහ නම් ඉතින් කතාව ඇත්ත. ඔයාලට මම වීඩියෝ එක දාන්නම්කෝ බලන්න. මම හිතන්නේ මේ වෙනකොටත් ඔයාලත් ඒ වීඩියෝ එක බලලා ඇති. මටත් අද තමයි වීඩියෝ එක අහුවෙලා මමත් අද වීඩියෝ එක බැලුවේ. එයා කුණුහරුප කියනවා කියලා එයාට කට්ටිය ඉතින් කමෙන්ට් කරනවා. ඉතින් ඇත්ත මේ එයාගේ වීඩියෝ ඉතින් බලන්න ළමයින්ට එහෙම නම් ඉතින් බලන්න තරම් නෑ ඇත්ත කුණුහරුප කියනවා. කුණුහරුපෙන් උනත් එයා කියන්නේ ඇත්ත. දැන් ඉතින් ලංකාවේ කුණුහරුප අහන්න ආසයිනේ. දැන් ඉතින් කුණුහරුප ටිකක් කියලා වීඩියෝ එකක් දැම්මොත් ඒක හොඳට වයිරල් වෙනවා. මොන දේ වුණත් ඉතින් මම ඇත්තට මම මේ වීඩියෝ එක බැලුවා මම ඔයාලට දාන්නම්කෝ ආයේ. මේ ඔයාලත් බලන්න මේ කතාව ඇත්ත. මොන දේ වුණත් ඇත්ත ඉතින් මේ එයාලගේ ඉතින් කඩා ගන්න දේවල් නෑ තමයි. නහය ප්ලාස්ටර් ගාගෙන පෙන්නුවට වැඩක් නැහැ. ඇත්ත ඉතින් ඔනක තමයි වීඩියෝ එක මම ඔයාලට දාන්නම්. මට ඒක ගැන ඉතින් ඔයාලට කියන්න හිතනවා. එයාට ඉතින් කුණුහරුප කියනවා කියලා බැලලා වීඩියෝ කමෙන්ට් කරලා වැඩක් නැහැ. ඉතින් එයා සිංහලෙන් කියන්නේ කුණුහරුප කියන්නේ ඉතින් ওই කියන වචන මේ ලංකාවේ නියුම් පොඩි උන්වත් නොදන්නව අය හැමෝම දන්න වචන ටික තමයි එයා කියන්නේ ඉතින්. කියලා දාලා තියන්නේත් බොරු නෙමෙයිනේ. ඇත්ත ඉතින් මම නම් ඇත්තටම එයාට බනින්නේ නැහැ. එයාගේ වීඩියෝ වලට මම බනින්නේ නැහැ. මම එයාගේ වීඩියෝ බලනවා. මම හිතනවා ඔයාලත් ඉතින් බලනවා ඇති කියලා. මේ ඔයාලත් බලලා ඇති කියලා හිතනවා. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් නම් මම subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් මම ඔයාලට වීඩියෝ එක දාන්නම්කෝ බලන්න. ඔයාලත් බලන්නකෝ. යාළුවා අපි දන්නේ නැති වචනක් තියෙනවා ඒවත් හොයාගන්නකෝ. නිලිය පවුල කඩාගෙන ඈ පෙට්ටිය කඩාගෙන නහය තලාගෙන පටන් අරන් බුකියේ ඈ අපි ගැන කතා කරන්නේ ඔය එකෙක්වත්. අපි මෙච්චර රට වෙනුවෙන් පිටරට ඉඳගෙන රසාවක් ගහලා ඵලයන් ඕන හුත්තා කිරෙත් ඵලයන් කියලා අපි දඟලනවා. අපි ගැන කතා කරන්නේ කොහමද ළමයි? තොපි කෑවද බිව්වද හොඳින්ද? සීතල ඉන්න බෑ ළමයි කියලා වැඩක් නැහැ. සීතල ගන්න මං කිව්වේ පුක හොදන්නවත් බෑ. අයිස් නිකන් ඩීපිසර් එකෙන් අයිස් කැටයක් ගෙනත් ඔබා ගත්තා වගේ මං උදේ අඬ හිටියෝ. දැන් පිහ දාන්න වෙලා තිනේ සූද්දා වගේ. තවර සීතල මේ උණු වතුරත් නැහැ. ඒ උණු වතුරේ මේක කැඩිලා. මේ යන්න ගේන්න මේ බටයක්. ඒකත් කැඩිලා. මේ නිලියෝ මේ ශ්‍රී ලංකාවේ නිරි බඩු ටිකක් ඉන්නවනේ. හරිද? බඩුවකට පඩයක් ගියත් පටන් ගන්නවා පේජ් කාර්යෝ හිඟා කණ්ඩ අරුන් දාගෙන. ඇයි රීච් වෙනවනේ. දැන් අර එකියක් නහය තලාගෙන. නහය තලාගන්නලු කියලා ඊයේ අද උදේත් මම දැක්කා දාලා කියනවා උදේ නෝන පටන් ගත්තා පේජ් කාර්යෝ මේ ප්‍රොමෝට් කරන්න. අනේ අම්මේ මම ඒක තමයි මේ ශ්‍රී ලංකාවේ උන්ට මං කියන්නේ පුදුම දෙයක් වෙලා තියෙන්නේ. තොපි දන්නේ නැද්ද මෙච්චර කාලයකට නිලියෝ කියන්නේ කවුද කියලා? රංගපාන එක තමයි උන්ගේ වෘත්තිය. අපි මොකද ලෝකය රංග මණ්ඩලකී අපි එහි නළුවන් වෙමු. හැබැයි ශ්‍රී ලංකාවේ තරම් නම් නළුවෝ නෑ කොහෙවත් මගේ ජීවිතේ මං දැකලා නෑ. ඒ තරමට නළුවෝ ඉන්නවා. හරිද? එතකොට ඒ කීනහය තලා ගත්තත් එකයි පෙට්ටි කඩාගත්ත දෙක උන් කොහොමද උන් එන්නකොටම ඔව්වා සුණු විසිනි කරගෙන ඔක්කොම බාධක බිඳගෙන ඔයාලා ඉන්නේ. හරිද? ඔය තත්ත්වයට එනවා කියන්නේ ඒක තමයි අත්ත කතාව. හරිද? සාක්ෂි මන් දෙන්න. හරිද? ඒ නිසා මේ ශ්‍රී ලංකාවේ මෙච්චර ගම් වතුර ප්‍රශ්න ආවා මේ දේශපාලනයට අර එහෙම කොච්චර ප්‍රශ්න අහිංසක මිනිස්සුන්ගේ දුක කොච්චර තියෙනවද අපිට සමාජ මාධ්‍යෙ මුදා හරින්න.
හැබැයි ඒව කරන්නේ නැහැ. ඒව කරනවා. ඒව කරන ගමන් අරකින් එනකොට වැඩිම මිනිස්සු වැළඳගන්නේ මේ නිලියෝගේ වේස කතා. නිලියෝ කියන්නේ ගණිකාවෝ. එච්චරයි. මං කියනවා ඒක. නිලියෝ කියන්නේ ගණිකාවෝ. හරිද? මං හෙට එන්න ලංකාවට රඟපාන්න යන 10 දෙනෙක් එකතර බුදිය ගත්ත ගමන් ප්‍රසිද්ධ නිලිය මම තමයි ශ්‍රී ලංකාවේ. අංක 1කට සෝයා මිට් සම්මානය ඇති. මාසේ ගන්න පුළුවන්. එහෙම වපසරියක් හැදිලා තියෙනවා. ඔය මේ ඊයේ පෙරේද ආපු ඔය ගොන්නු තොපිට නිලියෝ උනාට රටට ඇති දෙයක් නේද බලපන්. සාමාන්‍ය යන් ඒජ් කෙනෙක්ගේ යොවුන් වියේ ඉන්න කාන්තාවකගේ තන් දෙකයි පුකයි පෙන්වුවාම ඕන මේ රාගේ ඉස්මතු වෙනවා ඕන වයසක මිනිස්සෙකුට උනා. ඒ අඳින හැටි බලපන්. තොපිට එව්වට විරුද්ධ වෙන්න බෑ. අර මිනිහට යනවා දැන් ඔය පටන් ගත්තා විතරයි. ඉසුරුවගෙන් පටන් ගත්තා විතරයි. ඔය ඉසුරුවට කලින් කී දෙනෙක් එක මේවා වෙලාද කියලා කවුද දන්නේ? තොපියව හොයාගෙන නැති ඇති තව. හැබැයි එව්වන රෙද්ද ගලවනවා හරි ගියායේ. ඉතින් ඔය පටන් අතර මොකටද තොපියෝ නිලියෝ ගැන කතා කරන්නේ? ඒ උන්ගේ වෘත්තිය නිලියෝ. තොපි වාගේ පේජ් කාරයෝ උඩ දාන හින්දා තමයි මම මේ පේජ් කාරයන්ට බනින්නේ. ඒකේ වදානේ උන්ට මම මේ කියන්නේ. හරිද? තොපියෝ උඩ දාන හින්දා තමයි උන් රංගන්නේ. නහය තලාගත් එක මේක දාන්න ඕනේ. මොකේ හරි කොහේ හරි වැදිලා තල්ුණාද විසුරුවා තලුවද අපිට වැඩක් නැහැනේ. ඊට වැඩිය දේවල් නැද්ද මේ ශ්‍රී ලංකාවේ කතා කරන්නේ? ඔය දාන පේජ් වල අහිංසක මිනිස්සෙක්ට අසරණ කමට ගෙයක් දොරක් හදාගන්න රුපියල් 5 දීපියෝ කියලා දැම්මන. නැත්නම් මොනා හරි පුළුවන් වෙන උදව්වක් රැකියාවක් හොයාගන්න රැකියාව බැරි තියෙන ගාමට් එකක් ගැන දාපියෝ. රසාව නැති උන් කී දෙනෙක් ඉන්නවද? ඒවා නෑ. ශ්‍රී ලංකාවේ කොච්චර මොන දේ කරත් බඩු ගැනයි මේ කුණහපර කියලා මං ගැනයි. ඕවා තමයි. දැන් කුණහපර කියන්න බලන්න මගේ වීඩියෝ කුණහපර කියන වීඩියෝ තමයි වැඩිම දුවන්නේ. රීච්. ඊට පස්සේ අනිත් පැත්තේ WhatsApp එකට දිනන කුණහපර කියන්න එපානේ කියනවා. ඒ උනාට බලලා තියෙන්නේ ඒක. දැන් මෙච්චර හොඳට කතා කරන වීඩියෝ නැතුවමද මගේ සෝක් එකට තියෙනවා. ඒවා බලන්න. ඒ වගේ තමයි ලංකා සමාජය විනාශ වෙලා තියෙන හැටි. නිලියෝ කියන ඒවුන් ඔය රඟන්නේ අපි වාගේ ඉන්නේ උන් අපේ channel වල උන්ගේව දාන හින්දා මාගේ නම් බල්ලටවත් මං කැමති නෑනේ. දැන් තෝපේ අර මේ දානපති නෝන අන්න අර බලු කේස් එකක් යනවා. අර වයසක මිනිහෙකුට බල්ල 50කටක් දාලා පියුමි හංසමාලි. දැන් බලන්නේවත් නෑලු. කොහෙන් දැන් දෙනවද දැන් බල්ලන්ට කන්න දෙන්නේ නැහැ. කොල්ලන්ට කන්න දෙන්නේ නැහැ. ඒකයි දැන් ඉන්නවා ෂෝක් එකට. ඒක තමා කියන්නේ පෑම් බේස් හදාගත්තාට පස්සේ උන්ගේ ගේම උන් ගැහුවට පස්සේ උන් සමාජය අතාරිනවා. හරිද? උඹලා වාගේ ගොන් හරක් එව්වට මැදි වෙලා උන් උඩ තියෙනවා. තමා වෙලා තියෙන්නේ. ඒක හොඳට හම්බ කරා යාන වාහන ගත ඒකේ ගේම් එක ගැහුවා. ගහලා දැන් ඉන්නවා. සුදනා වාගේ. බල්ලොන්ට කණ්ඩ දෙනවා, අරකට කණ්ඩ දෙනවා, මේකට කණ්ඩ දෙනවා. බල්ලෙක් වඩාගෙන ලංකාවේ බල්ලෙක් වඩාගෙන කණ්ඩ දෙන්නකෝ බලන්න. අම්මෝ ඒ වගේ පත්තිනි අම්මෙන් ඒ වගේ උපාසක රාළ කෙනෙක් ශ්‍රී ලංකාවේ උන්ට නැහැ. පුදුම වැඩේ. මෝඩකම. වෙන මොකද? මං ඉස්සර ඉඳලා මං කියනනේ ඔය බල්ලන්ට කන්න දෙන උන් ගැන හොඳ විපරවෙන් හිටුවා. දැන් මොකද අර වෙලා තියෙන්නේ? මිලියන කීයකට පොල්ල තියලාද? බදු ගෙවලා නැහැ. හැබැයි අපි දාන සෝච්චමෙන් බදු කපලා තමයි අපේ උන්ට දෙනවා නම් දෙන්නේ. බැංකුවල. ඒ තරමට අපෙන් නූලට රූලට කපන්නේ බද්ද. වෙන මොනව නැතත්. හැබැයි උන් පොළු තියලා. ඔච්චර පොළු තියනකන් ලංකාවේ මේ බලලත් නිලධාරි දන්නේ බදු ගෙවලා නැහැ කියලා පියුමි හංසමාලි. ඒක තමා කියන්නේ මෙව්වා තමා කල්පනා කරන්න ඕන. උඹලා ගොළු වලට එව්වා එන්නේ නැහනේ. අර හෙන්නාල නහය තලාගෙන තනේ හැපුවොත් බෙල්ල හැපලා තිබ්බොත් කොහේ හරි දාලා ඉතින් පටන් ගන්නවා. බෑ නහය නෙවෙයි තලන්න දෙන ඔක්කොම තලලා තමයි ඉන්නේ. ආ ඉසුරට අහුවලා. ඉතුරු ඒක මේක වීඩියෝ එකයි දිනන කෙල්ල 18ක්ද මම ඕම ගානක් මට මතක නැහැ ලොකු ගානක්. යාළු වෙලා තියනවලු. දැන් ඔය නිකම්මයි හිටියේ. ඒකම කියනවනේ ඒක හෙල්මට් දාන්නද බයිසිකල් බයික් පදින්න. බයික් පදින්නේ නැහැ කියලා. ආය මොනවද කතා ඉතින්? හෙල්මට් දාන්නද ඒක බයික් පදින්නේ නැලු. ඔය නොකියා කියන්නේ ඒකනේ. ඉතින් ඒක තමයි නෙව්වා දැන මේ දැන් ඒ කීයේ පම්පෝරි ගහලා දෙනවා. දැන් ඉතින් ඒක කඩාගත්තා නම් මගුල කඩාගත්තු දෙයි. මොනවටද සමාජයට ඔව්වා දාන්නේ? උඹලා ඕවා දාලා මොනවද සමාජයට දෙන්න හදන ආදර්ශය මං අහන්නේ. මොකද්ද දෙන්න හදන ආදර්ශය ලංකා සමාජයට? උඹලා වාගේ පේජ් කාර්යෝ තමයි ඔය වේසගයන්ු සේරම ප්‍රොමෝට් කරලා තියෙන. ඊට පස්සේ අනිත් උනුත් ඒක බලන මා දේශානි වාගේ අඳිනවා මෙහෙම කියලා අඳිනවා තනපටිය. අඳිනවා සෝටා කෑල්ල. වඩා ගන්නවා බල්ලා. පටන් ගන්නවා රංගන්න. ඉතින් අනේ අහිංසක කොල්ලෝ එව්වට අහු වෙනවා. සවස් ඊසුරුවා වගේ කොට අහුනන හොඳට ආමනලා කියලා අරිනවා පරයන් කියලා ඒක ගාසාව. එහෙම වුණොත් ඉන්නවා. නැත්නම් එහෙම තමයි කරන්න වෙන්නේ. නැත්නම් ඉතින් ඒකිගේ මොනවද ඒක ගැන මේ සමාජයේ කතා කරන්න තියෙන දේවල්. ඒකි මෙయ్య පෙරේදා අර ෆ්ලයිට් මේ අනිත් එක තමයි මේ ලංකාවේ උන්ට තියෙන පිස්සුව. අර ෆ්ලයිට් එකේ යනවා.
රැකියාවකට යනවා. බලන්නකෝ ගිහලා ගුවන් සේවිකාවක් වෙලා අර දාරගේ කියන අර හේකි අයින් වෙලා. අපරාධ රසාවනේ ඉගෙනගෙන ඒ රසයෙන් අපිට නිදහසේ ඉන්නත් නෑ. නට සමාජයට විසපෝනවා. පේජ් එකකට දෙයක් බලන්න නෑ. රෙද්ද කඩාගත්තුවා යරුවයි මෙව්වයි මං කිව්වේ ඒක තමයි මං ඒක ඇඩ්මින් කෙනෙකුට කිව්වා මම මතක නෑ. බාර ගන්න තියෙන්නේ ගිහින් පුදුම වැඩේ. හොට දානවා මෙහෙට දානවා. ඔව් බල මේ සීතල කාලේ මේ නත්තල් කාලේ වහිනවා ශ්‍රී ලංකාවට සීතලේ ඉන්න බෑ. ඉතින් අරුන් පටන් ගන්නවා ජුණ්ඩා මේවා කරගෙන. මේ උන් ඉන්නවා. ඔය ඇඟ පෙන්නන එකට මම කියන්නේ ඒකයි. ඇඟ පෙන්නනකොට ඕන පිරිමියෙකුට රාගය ඇති වෙනවාමයි. මේ ඉරහඳ වගේ තමයි ඒක. හැබැයි එවුන් පස්සේ යන්නේ. එවුන් දිහා බලාගෙන ජුණ්ඩා අතට අරන් දුවගෙන එනවා අපි පස්සේ. අපි කරපු දෙයක් නෑ. ෂෝක් එකට ඉන්නවා. මගේ මේ ගූකට හැටි දැනගත්ත මම පස්සෙත් එන්නේ. එහෙනම් ඉතින් ආතල් එකට කොල්ලෝ. මට ආදරේ නෑ ඔවුන්. දේශාන්ට හරි ආදරේ. ඒකේ ඉතින් ලස්සන පට්ට කෑල්ලනේ. අර දෙක මේම ගෙඩි දෙක ලාවුලු ගෙඩි දෙක වගේ දානවා මෙතනින් භාගයක් එළියේ. දාලා මොනවා හරි පාට කරලා දානවා. ආදිනවා සෝටා කෑල්ල. මේ සලෝනාසේ ගිහින් ගාන බානවනේ මයිල් උන් කකුල් දෙකේ ඉඳලා. ඔවුන් කකුල් දෙකේ ඉඳලා මයිල් බානවා. වැක්ස් කරනවා කියලා කියන්නේ ඒකට. හරිද බාලා ඉතින් අර පොත්ත සුදු වෙනකො ඉන්ජෙක්ෂන් ගහනවනේ කොහොමද ගහනවා ඉන්ජෙක්ෂන් ඕ නල්ලේ ඉඳලා මන් දකින්නවනේ සැලොන් එකක් තියෙනවා අහිබැමට ඉඳලා ගහනවා නිලියෝ ගිහිල්ලා ගහලා ඉතින් හදාගෙන ඉතින් අඟ පෙන්නනවා ඕක තමයි රස්සාව ගණිකා වෘත්තිය එච්චර කෝවිද ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා ඇඟ පේන නිර්වත ඇඟේ ගැහණියගේ අඩ නිර්වත පේනන සෑම ගැහණියක්ම ගණිකාවක් කියලා කෝවිද හාමුදුරුවෝ බණට කියනවා මම ඔප්පු කරනම් මල් ළඟ වීඩියෝ එක තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. රාගය උපදවන්න ගැහණියගේ ගිනිසිලුවක් වැනි ශරීරය කොතරද ප්‍රදර්ශනය කරන්නේ? ඒ ගැහණිය ගණිකාවක්මයි. ඒක තමයි ගණිකා වෘත්තියේ එක් පැත්තක්. ශ්‍රී ලංකාවේ නිලියෝ සේරම එකෙක් නෑරුවා කරලා තමයි දැන් පත්තිනි අම්මලා වගේ ඔය වර වැටලා ඉන්න කොටසක් ඉන්නවා. එවුන් ඔය ඉන්නේ. එකෙන් දෙන්නේ 3 දෙනෙක් ඇති හොඳ එව්. එච්චරවත් මන් නම් දන්නේ. ඒ තරමට. ඒම එවුන් තමයි ප්‍රොමෝට් කර දේශානිලු. ඒ කසාද බැඳගනිලා අරන් ගිහිල්ලා. උඹලට. තියාගන්න මේ සීතල කාලේ. මිලිලැජ්ජහ නැතුව නිලිය ප්‍රොමෝට් කරනවා. එවුන් තොපි වාගේ එවුන් හින්දා තමයි එවුන් නටන්නේ. උඩගු වෙලා මාන්නේ. තොපිට රට විරුව ගැන කතා කරන්න බෑද? රටවල දුක් විඳින කාන්තාවෝ ඉන්නවා. පේජ් කාරන්ට එවුන් ගැන දාන්න බෑද? දාලා උන්ට සහනයක් අරන් දෙන්න මේ දේශපාලනික වශයෙන් හරි මේ නීතිමය වෙන පැත්තකින් හරි නැත්නම් සමාජීය වශයෙන් හරි. ඇයි බැරි කොච්චර ආඩා දොඩා ඉන්න මේ කාන්තාවෝ ඉන්නවද පිට රටවල? සුවරකියා කරන කාන්තාවෝ කොච්චර ඉන්නවද? මුන්ට අතහිත දෙන්න බෑ. මම ඔයාට උදව් කරන්නම් කියලා. ඇව්ව කරන්නේ. ඒ කිසි දෙයක් වැඩක් නෑ. නිලියොත් එක තමයි මේ ලංකාවේ බහුතරයක් පේජ් කාර්යංග වැඩේ නිලියෝ පස්සෙම තමයි දුවන්නේ. ඊට පස්සේ ලයික් ගන්නවා කමෙන්ට් ගන්නවා සල්ලි හම්බ කරනවා. සල්ලි එනවනේ ඉතින් ඔය නෑ කිව්වට මට තමයි තාම එන්නේ නැත්තේ. මාත් දැන් හරියන්නේ නෑ නිකන් කතා කරලා වැඩක් නෑ මාත් හදා ගන්න ඕනේ.